දාන ගෙදරටම ගෙනත් දෙනවා දැන් ඈ. ලස්සනට කිව්වනේ අනේ. මම බොහොම බය වුණා. මගේ පනේ පාවුණා. රෑදුලහට හොල්මනකට මාව හසුනා. මම බොහොම බය වුණා. මගේ පනේ පාවුණා. රෑදුලහට හොල්මනකට මාව හසුනා. මම ඉස්සරේකට යා සින්දෝ කියන්නේ. මම ආපසු වෙන්නේ ලැබුණා ජානේ දුලහට. මම බැහැර පාරට අරුණා කානන්ද දිසට මගේ ගිටරේ කහතට අරගෙන යන්නේ යනකොට යක් සිලම ආපසු බලනේ කලට කළු බල්ලෙක් කෙඟට පැන්නානේ බවාගෙන මඩ මම හැරිලා පස්සට ආපසු දුවනේ කලට කළු මිනිහෙක් කුසට කියන්නේ පාරේ හරහට අන්න කෙනෙක් දුර සිට එනවා පිරුණා මේ මාත මම දිව්වා එතනට ඒ විස්තරේ කියන්න මම ළඟට ගිය විට ඇසුරු කුමරිය ලෙසට කිව්වා මේ මාත මම නුවණුවේ ආට ඔය ගිටර් ගහන්නේ ලක්ෂණ සින්දු කියන්න මට ආසයි නැතන කියලා කිව්වා මේ මාත ගිටර් ගහනවා ලක්ෂණ සින්දු තාලෙට යන්නට නවා මට දුකක් හිතෙනවා අන්න කිව්වා යාට මුද නෑ පාරේ නටන්න අපි යමුකෝ එයාට යමිනි කනත්තට මම ගිටර් ගහනවා ලක්ෂණ බයිලා කියනවා මට මෙහෙම පේනවා මලමිනි නැගිටලා එනවා පුතෝ එපා නටන්න අපි යමුකෝ ගෙදරට අපේ අම්මා හොයන්න ආදර වේවි හරියට මෙහෙම කිව්වම ඒ පෙන්න ආසට කුකියාගෙන නැවත පෙන්න පොළවට මට රබ්බරුවේ මට මම ගහනවා බෑට ඇඟේ දත් දෙකක් ඇස් දෙක ගිනි ගොඩක් වගේ මම පෙන්න ආසට ඉතරක කතුරේ කොට තුන්නා ඔළුවට ඉතරක කෑලි හැරෙන්න මේ ශක්තිය ඇසිලා වර කරුවනේ හිටලා මට වතුර බෝලා ගැස්සුවා ගෙදර ගිහිල්ලා මේ විස්තරය ආන අපේ අම්මා බය වෙලා මට බලියක් කරලා අත්තමාව බේරලා මම කොහොම බය වුණා අමාරු ඈ.